ආයිබෝවන් කියලා පිළිගන්න ඔයාලා මගේ channel එකෙන් ගෙනෙන අලුත් recipe එකට මම අද හදන්න යන්නේ ඉස්සෝ බැදුමක්. අපි බලමුද ඒක හදන විදිය. මම මේ වගේ ලොකු ලුණු ගෙඩි 3ක් අරගෙන මේ විදිහට රවුමට කපා ගන්නවා. මේ ඔයාලා දැක්කේ මේ වගේ රවුමට කපාගත් ලුණු ටික. ඉතින් තක්කාලි ගෙඩි දෙකකුත් මම අරගන්නවා. තක්කාලි ගෙඩි දෙකත් මම මේ ආකාරයට දික් හැඩයට කෑලි කපා ගන්නවා. ඉතින් අම්මිරිස් කරල් 4කුත් මං ගන්නවා. අම්මිරිස් කරල් 4ත් මං දිගට හැදේට තමයි මේක කපා ගන්න. ඉතින් ඔයාලා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගෙත් එක දිගටම රැඳිලා ඉන්න කියලා මං ආදරෙන් මතක් කරනවා. මගේ වීඩියෝ හොඳයි නම් like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. මම දැන් සුදු ලුණු බික් 4ක් 5ක් අරගෙන තියෙනවා. මම ඒකත් මේ වගේ පොඩියට කපලා ගන්නවා. ඔයාලා කැමති නම් ඉතින් මේක තලලා වුණත් ගන්න පුළුවන්. ඉතින් bell pepper එකක් තිබ්බ නිසා මම මේ bell pepper එක මේකට දාගන්නවා. ඉතින් ඔයාලට bell pepper නැත්නම් මාළු මිරිස් කරල් දෙකක් වුණත් පොඩියට කපලා ගන්න පුළුවන්. ඉතින් මම තිබ්බ නිසා තමයි මේක මේ ගත්තේ මම. මේකත් මම පොඩියට හීනියට කොටු හැඩයට කපා ගන්නවා මේ විදියට. ඉතින් ඔයාලා දැන් මේ දැක්කේ මම ඒ වගේ කපාගත්ත ලුණු අම්මිරිස් bell pepper තක්කාලි ටික මම හට්ටියක් ලිපේ තියලා ඉවර වෙලා ඒකට තෙල් ටිකක් එකතු කරලා මම දැන් ඉස්සෝ ටික බැද ගන්න තමයි යන්නේ. මේ දැන් ඔයාලා දැක්කේ මම ඒ තෙල් තාච්චියට දාපු ඉස්සෝ ටික තමයි. ඉතින් ඔයාලා මේ වෙලාවේ බය වෙන්න දෙයක් නැහැ. මේකට වතුර උනන්නේ නැහැ කිසිසේත්ම. මේකට වතුර උනනවා නම් වතුර උනන්නේ අපි ලුණු අම්මිරිස් තක්කාලියේ සේරමත් එක්ක එකට දැම්මොත් තමයි මේකට වතුර උනන්නේ. ඉතින් අපි එහෙම කරන්නේ නැති නිසා මේකට වතුර උනන්නේ නැහැ. ඉතින් මං ගම්මිරිස් මිරිස් කුඩු කෑලි මිරිස් 3-5 කුඩු දිය ලුණු මේ සේරම දාගන්නවා. ඉතින් සැරට කැමති නම් ගම්මිරිස් ටිකක් වැඩියෙන් එකතු කරගන්න. ඉතින් ඔයාලට ආයෙත් මං කියනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගෙත් එක දිගටම රැඳිලා ඉන්න කියලා. මේ වෙලාවේ මං කුරුදු පුතු කෑලි කීපයකට එකතු කරගෙන මේ දැන් ඔයාලා දකින්නේ මං මේ මිරිස් 3-5 එකතු කරලා මිශ්‍ර කරගත්තේ ඉස්සු ටික. දැන් මම මේකට අර කලින් කපාගත්ත ලුණු අම්මිරිස් සුදු ලුණු තක්කාලි සියල්ලම එකතු කරනවා. ඉතින් මේ ඔයාලගේ ගෙදර ඉන්න ආදරණියන්ටත් මේ විදිහට හදලා දෙන්න යාලත් ඇත්තටම ආසයි හිතේ. වැඩට යන කෙනෙක් නම් මේක ඇත්තටම බත් මුලටත් ගොඩක් හොඳයි. මේක ගොඩක් රසයි. මේක දවස් 2-3ක් වුණත් තියාගන්න පුළුවන් නරක වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේක හදලා ඉවරලා මටත් කියන්න. මේ දැන් ඔයාලා දකින්නේ මම ඒ වගේ කලම ලුණු අම්මිරිස් තක්කාලි සේරම එකතු කරගත්තේ ඉස්සෝ බැදුම තමයි. ඉතින් දැන් මේකට මේ වෙලාවේ ඔයාලා ලිපේ ගින්දර නම් ගොඩාක් මඩු කරන්න ඕනේ. මොකද ලිපේ ගින්දර වැඩි වෙලා තිබ්බොත් මේක පිච්චෙලා කළු වෙන්න බලනවා. ඒතකොට කර රහක් වගේ එනවා. ලිපේ ගින්දර හොඳට මඩු කරලා මේ විදිහට විනාඩි 2ක් විතර මිශ්‍ර කරගන්න. ඉතින් මම මේ අවසානට තමයි bell pepper ටිකයි කොත්තමල්ලි කොළ ටිකකුයි එකතු කරන්නේ. ඉතින් ඔයාලා කොත්තමල්ලි රසට කැමති නැත්නම් කොත්තමල්ලි එකතු කරගන්න එපා. ඔයාලා මම දැන් මේ දකින්නේ මම මේ වගේ රසට හදාගත්තේ ඉස්සෝ බැදුම. ඉතින් බලන්න මේක හරි ලස්සනයි. ඒ වගේ මේක ගොඩාක් රසයි. ඉතින් ඔයාලට තවත් මේ වගේම රසබර වීඩියෝ එකකින් මම ඉක්මනින්ම හමු වෙන්නම්. මගෙත් එක රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. සුබ දවසක් ඔයාලට.